අයිබෝවන් සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා ග්‍රීම් ෆාම් ඇඹිලිපිටිය YouTube channel එකට. ඉතින් ඔන්න පොරොන්දු වුණු පරිදිම පළවෙනි භෝගයේ විදියට හොට් ඩ්‍රැගන් F1 කොච්චි මිරිස් ප්‍රභේදය පිළිබඳව අපි ලැබපු එක්ස්පීරියන්ස් එක මුල ඉඳලම ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවා. පළවෙනි පාර්ට් එක විදියට වගා මාධ්‍ය සකස ගන්න විදිය තමයි ඔයාලට කියන්න යන්නේ. මම මුලින්ම පැල 100ක වගාවක් තමයි කරේ. මුලින්ම පැල ටිකට ඔඩර් එක දාලා වගා මාධ්‍ය හදාගන්න තමා හදන්නේ දැන්. මුලින්ම අපිට ඕන වෙනවා මතු පිටපස්, කර්ද දහය, කොම්පස් පොහොර හෝ කුකුල් පොහොර. වී මූලක තියෙන දහය බාගෙට පුච්චලා නිවුනට පස්සේ තමයි කර්ද දහය කියන්නේ. මතු පිටපස් කියන්නේ සාමාන්‍යයෙන් ඔය අපේ මත්තු පිටින්ම තියෙන පස් ඕනම ගෙවතු වගාවක හරි අපේ නම් ඔය වත්ත පල්ලෙහා තියෙන පස් ටිකක් තමයි කපලා ගත්තේ. ඉතින් ඊට පස්සේ කොම්පොස් පොහොර මම නම් කොම්පොස් පොහොර කඩෙන් ගෙනල්ලා දැම්මේ. හදලා එහෙම නම් පුත් කරලා නෙමෙයි. කුකුල් පොහොරත් ඕන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. මේ වැඩ කිට් එක ගහලින් ඉතින් අපේ තාත්තා එයා තමයි ඔක්කොම මැට්ටික් කරන්නේ. මේ ඉන්නේ අපේ හුරතලා. එයා ඉතින් මොන දේ කරත් ඉස්සරහටයි ලොන්න ඔහොම ඉන්නවා ඉතින් තාත්තලාගේ. එම වර්ග 4 નિયમિત ප්‍රමාණ වලින් දාලා හොඳට කවලම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක කවලම් කරලා වහලා තියෙන වෙලාවට හොඳට කවර් කරන්න ඕනේ. විශේෂයෙන් වැස්සට අහු වෙන්න දෙන්න එපා. ඒක තමයි ප්‍රධානම දේ. වැස්සට අහු වෙන්න දෙන්න එපා. හොඳට වහලා තියන්න. මේකට අවශ්‍ය කරන ප්‍රමාණය පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන. අවශ්‍ය කෙනෙක් ඉන්නෝ නම් බලන්න පුළුවන් පැන 100කට කොපමණ ප්‍රමාණයක් ඕන වෙනවද කියලා. තව දෙයක් කියන්න ඕනේ ඔයාලා හැමෝටම මේ ඔක්කොම මම කරලා ඔයාලට කියන්නේ. හැබැයි මම මේ සම්බන්ධව එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මමත් මේ පළවෙනි වතාවට කරන මගේ අම්මා තාත්තා නම් ගොවිතැන් කරනවා. නමුත් මේව කරලා නැහැ. ඉතින් මොනවා හරි වැරදි අඩුපාඩු තිබ්බොත් දන්න කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මටත් ඊළඟ පාර කරනකොට ඒ දේ හරියට හදාගෙන කරන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු. හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.